ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වීඩියෝ එක බලන ඔයගොල්ලෝ සියලු දෙනාම. ඉතින් මේ පින්බර වෙසක් මාසයේ තවත් ඔයගොල්ලන්ට වටින වීඩියෝ එකක් ගෙන තමයි මේ හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මගේ පසුපසින් පේනවා ඇති මම ආද ඉන්නේ කොහෙද කියලා. ඉතින් මේ හදන්නේ මේ පාර වෙසක් එකට කොළඹ යන ඔයාට පුංචි ගයිඩ්ලයින් එකක් දෙන්න. ඒ කියන්නේ කොළඹට වෙසක් පටන් ගන්නේ ගොඩගම ඉඳලානේ. ඉතින් මේ තියෙන්නේ ගොඩගම තොරණ. ඉතින් ඔයාට කොළඹ එනවා නම් මුලින්ම බලන්න හම්බෙන්නේ ගොඩගම තොරණ. ඉතින් ගොඩගම තොරණෙන් පස්සේ තියෙනවා ඕගොල්ලෝ මගේ channel එක බලන කෙනෙක් නම් දන්නවා කළුවැල් දෙනිය මහා පහන් කූඩුව. අපි දැන් දිගටම බලමු කොළඹට යනකන් තියෙන කූඩු ටිකයි තොරන් ටිකයි මොනවද කියලා. ඉතින් කොළඹට යනකොට මුලින්ම පටන් ගන්නෙ මෙන්න මේ ගොඩගම තියෙන මහා තොරණෙන්. ඉතින් මේ තොරණෙන් තමයි පටන් ගන්නෙ. ඇත්තටම ගොඩක් විශාල තොරණක් නොවුනට ලස්සනයි. ඉතින් ඇවිල්ලා බලන්න මුලින්ම පටන් ගන්න තියෙන්නේ මේ ගොඩගම තියෙන තොරණෙන්. ඉතින් අපි බලමු ඊළඟට ඔයාට මොකද්ද බලන්න තියෙන තොරණ හෝ කූඩුව කියලා. channel එකට කලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. මේ වෙසක් පොයේ දවස්වල ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් ඉඳලා හැමෝටම බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් දැන් අපි මේ ගොඩගම තොරණ ගාවින් සමු ගන්නවා. ඊළඟට අපි යන්නේ කළුවල් දෙනිය පහන් කූඩුවේ බෝඩ් එක ගාවට. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා ආයි කතා කරමු. ඊළඟට අපි දිගින් දිගටම බලමු කොළඹට යනකම් ඔයාට මොනවද බලන්න පුළුවන් තොරන් කූඩු කියලා. ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ඉතින් අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඉතින් දැන් මම ඉන්නේ කළුවැල් දෙනිය පහන් කුඩුවට හැරෙන තැන. ඔයගොල්ලෝ දන්නවා මගේ channel එක බලන කෙනෙක් නම් කළුවැල් දෙනිය පහන් කුඩුව කියන්නේ මොකක්ද කියලා. ඉතින් කළුවැල් දෙනිය පහන් කුඩුව කියන්නේ ලංකාවේ ජනප්‍රියම පහන් කුඩුවක්. ඉතින් මෙතනින් තමයි ඒ කළුවැල් දෙනිය පහන් කුඩුව හැරලා යන්න තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු ඊළඟට මේ ප්‍රදේශයේ මොනවද තව බලන්න තියෙන කියලා. ඉතින් දැන් මම ඉන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න ගොඩගම පහ වුණාට පස්සේ මුලින්ම හම්බෙන පාරයින් තියෙන පන්සල පනාගොඩ කැම්ප් එකේ පන්සල. ඉතින් ගොඩගම පළවෙනි තොරණ බලලා ඊට පස්සේ ගොඩගමින් කළුවැල් දෙනිය පහන් කුඩුවට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මට ඉස්සරහින් තියෙන පිටිපන හන්දියෙන් කළුවැල් දෙනිය පහන් කුඩුව බලන්න යන්නත් පුළුවන්. ඉතින් මේ ගොඩගම හන්දිය තොරණ බලලා ඉවර වෙලා ඔයා හයි ලෙවල් පාර ඉස්සරහට එනකොට ඊළඟට ඔයගොල්ලන්ට පනාගොඩ කැම්ප් එකේ පහන් කුඩු ටික බලන්න පුළුවන් හයි ලෙවල් පාරේ යන කෙනෙක්ට. අපි බලමු ඊළඟට තාම මොනවද ඉස්සරහින් බලන්න තියෙන්නේ කියලා. ඉතින් දැන් මම ඉන්නේ තවත් සුවිශේෂී තැනක. මේ තමයි හෝමාගම නගරය. මට පසුපසින් මේ ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ හෝමාගම තොරණ රාජයා. ඉතින් ගොඩගමින් පටන් ගත්ත ගමනේදී හෝමාගමට එනකොට ගොඩක් දේවල් තියෙනවා බලන්න. ඉතින් මේ තියෙන්නේ හෝමගම තොරණ. ඉතින් හෝමගම තොරණ ගාව ඉන්නකොට තවත් පුංචි දෙයක් කියන්න ඕනේ. හෝමගම ටවුන් එකේ හතරමං හන්දිය ගාවින් පොලිසිය පාරේ ගියාම ඕගොල්ලන්ට ලංකාවේ තවත් දැවැන්තම විශාලතම සුන්දර පහන් කූඩුවක් බලා ගන්න පුළුවන්. ඒ තමයි උඩුවන මහා පහන් කූඩුව. ඉතින් හෝමගම නගරයට වෙසක් බලන්නේ නොයා අනිවාර්යෙන් උඩුවන පහන් කූඩුවත් බලන්න යන්න. මොකද මේ හරිම ලස්සන කූඩුවක්. ඒ වගේ මට තව ආරංචි වුණා මේ හෝමගම නගරයෙන්ම ඔයාට තව පහන් කූඩු කිහිපයක්ම බලා ගන්න පුළුවන් කියලා. ඒ වගේම වල්ගම් පහන් කූඩුව, උඩුවන පහන් කූඩුව වගේම තවත් කූඩු කිහිපයක්ම තියෙනවා බලා ගන්න. ඉතින් අනිවාර්යෙන් හෝමගම නගරයට ආවම ඒ පිළිබඳව පොඩි අවධානයක් දක්වන්න. හෝමගම නගරේ තොරණ බලන්න කලින් ඕගොල්ලන්ට උඩුවන මහා පහන් කූඩුව බලන්න පුළුවන්. ඉතින් උඩුවන පහන් කූඩුව බලලා ඊට පස්සේ හෝමගම තොරණ ගාවට එන්න පුළුවන්. ඉතින් අපි දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. අපිට ඊළඟට වෙන මොනවද බලන්න පුළුවන් කියලා බලමු. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් දැන් මම ඉන්නේ කොට්ටාවේ. ඉතින් ඕගොල්ලන්ට මේ මගේ පසුපසින් පේන්නේ ඒ කොට්ටාවේ දැවැන්ත තොරණ. ඉතින් මෙච්චර වෙලාවකට මම දැකපු ලස්සනම තොරණ කොට්ටාවේ තොරණ. ඉතින් මම ඒකත් ඕගොල්ලන්ට වීඩියෝ එකත් එක්ක කියන්නම් ඇත්තටම ලස්සනම තොරණ මොකද්ද, ලොකුම තොරණ මොකද්ද ආදී වශයෙන්. ඉතින් දැන් මම ඉන්නේ කොට්ටාවේ. ඕගොල්ලන්ට මගේ පසුපසින් පේන්නේ කොට්ටාවේ තොරණ. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු මොනවද ඕගොල්ලන්ට මේ ගමනේදී දැක ගන්න ලැබෙන තොරන් සහ කූඩු කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. දැන් මම ඉන්නේ මහරගම නගර මැදේ. ඉතින් කොට්ටාවෙන් පස්සේ අපිට බලන්න හම්බෙන්නේ මේ මට පිටිපස්සෙන් තියෙන මහරගම තොරණ. ඉතින් ගොඩක් විශාල තොරණක් නොවුනට තොරණ ලස්සනයි. ඉතින් ඊළඟට තියෙන්නේ මහරගම තොරණ. ඉතින් අපි ඊළඟට බලමු ඊළඟට මොකද්ද බලන්න හම්බෙන්නේ තොරණ කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මම කලින් කිව්වා වගේ channel එකට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි ගිහලා බලමු ඊළඟට මොකද්ද බලන්න පුළුවන් තොරණ කියලා.
මම ඉන්නේ පිටකොටුවේ. ඔයගොල්ලන්ට මේ මගේ පිටිපස්සෙන් පේන්නේ පිටකොටුවේ තොරණ. ඉතින් මහරගමින් පස්සේ තොරණක් ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ නැහැ පිටකොටුවට එනකම්ම. ඉතින් මේ තියෙන පිටකොටුවේ තොරණ ගොඩක් කාර්යබහුල නගරයක්. ඉතින් ඒ හින්දා අපි ඊළඟ තොරණ ගාවට ගිහලා වැඩි විස්තරයක් කතා කරමු. ඉතින් පිටකොටුවේ තොරණ නිර්මාණය වෙලා තින්නේ මෙන්න මේ විදියට. ඉන්නේ ග්‍රෑන්ඩ් පාස් තොරණ ගාව. කොළඹ කොටුව පිටකොටුව තොරණෙන් පස්සේ ඕගොල්ලන්ට දකින්න හම්බෙන්නේ මේ මට පිටිපස්සෙන් පේන ග්‍රෑන්ඩ් පාස් තොරණ. එහෙනම් තොරණ බලලා එන්න ගිහිල්ලා. ඉතින් නැවතත් මම දැන් ඉන්නේ තොටලඟ තොරණ ගාව. ඉතින් කොළඹ ග්‍රෑන්ඩ් පාස් තොරණෙන් පස්සේ ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ මේ ලංකාවේ විශාලතම තොරණ. ඒ වගේම ලංකාවේ පැරණිතම තොරණ. ඉතින් මේ තමයි තොටලඟ තොරණ. ඕගොල්ලන්ට ග්‍රෑන්ඩ් පාස් තොරණෙන් පස්සේ ලේසියෙන්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ තොටලඟ තොරණ. ඉතින් අපි ඊළඟ තොරණ ගාවටත් ගිහලා වැඩි විස්තර කතා කරමු. ඉතින් ගොඩක් කාර්යබහුල දවසක්. ඒ වගේම සෙනගත් ගොඩක් වැඩි. ඒ වගේම අවුවත් වැඩි. ඉතින් ඒ හින්දා අපි වැඩිදුර විස්තර කතා කරමු ඊළඟ තොරණ ගාවට ගිහිල්ලා. ඉතින් වීඩියෝත් එක දිගටම එකතුලා ඉන්න කියලා ආරාධනා කරනවා. කොළඹ වෙසක් බලන්න එනවා නම් මේක තමයි දැනට මට හම්බෙච්ච විශාලතම තොරණ. ඉතින් මේ තොටලඟ තොරණ බලන්න එන ඔයාට මම අර කලින් කිව්වා මහරගමින් පස්සේ කිසිම තොරණක් අපිට හම්බුන්නේ නැහැ පිටකොටුව තොරණට එනකන්. ඉතින් මේ පිටකොටුව තොරණට එනකන් හම්බුන්නේ නැතුණාට ඔයගොල්ලන්ට ගංගාරාමයේ වෙසක් කලාපේ ඒ වගේම බෞද්ධාලෝක වෙසක් කලාපේ වගේ දේවල් පසු කරගෙන එන්න පුළුවන් මේ තොරණ ටික නරඹන්න. එතකොට කොළඹට තොරණක් නොතිබ්බට ඒ කියන්නේ පිටකොටුවට තොරණක් තිබ්බට ඒ අතරමඟ තොරණක් නොතිබ්බට වෙසක් කලාප කිහිපයක්ම ඔයාලට හම්බෙනවා. ඒ වෙසක් කලාප සියල්ලම පසු කරගෙන තමයි එන්න තියෙන්නේ මේ තොරණ ටික නරඹන්න. ඉතින් මම දැනට දැක්ක තොරණ වලින් මේක තමයි දැකපු විශාලතම තොරණ. ඉතින් අති විශාල තොරණක් දිග පළල හිතා ගන්න බෑ. මම දැන් ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් පෙවුනට මේ තොරණේ දිග පළල හිතා ගන්න හරිම අමාරුයි. ඒ තරම් අති විශාල තොරණක්. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එකට එකතු වෙලා ඉන්න. ඒ වගේම වීඩියෝ හොඳයි නම් channel එක subscribe කරන්න. තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. like එකක් දාන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි ඊළඟ තොරණ ගාවට ගිහිල්ලා නැවතත් කතා කරමු. ඉතින් ඊළඟට මම ඉන්නේ තවත් සුන්දර තොරණක් අභියස. මේ තමයි ඔරුගොඩ වත්ත තොරණ. ඉතින් ඔයගොල්ලන්ට මගේ මේ පසුපසින් පේන්නේ තොරණ තොටලඟ තොරණ නරඹලා බොහොම පොඩි දුරක් ඉස්සරහට යනකොට තමයි මේ ඔරුගොඩ වත්ත තොරණ හම්බ වෙන්නේ. ඉතින් මගේ පසුපසින් තියෙන්නේ ඒ තොරණ. ඉතින් බලන්න ලස්සනයි කියලා. ඒක හැබැයි ගොඩක් විශාල නැහැ. නමුත් අලංකාර තොරණක් බොහොම ලස්සන තොරණක්. ගොඩක් විශාල නැහැ. ඉතින් මේ තොරණත් බලලා අපි ඊළඟට යමු දෙමට ගොඩ තොරණ පැත්තට. දිගටම වීඩියෝ එක කරන්න ඉන්න channel එකට අලුත් එකතු වෙච්ච කෙනෙක් නම් channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් ගිහිල්ලා තොරණ බලලා එන්න. දැන් මම ඉන්නේ දෙමට ගොඩ තොරණ ගාව. ඉතින් මෙතන නම් පොඩ්ඩක් නිස්කලංක ප්‍රදේශයක්. මොකද මේ තොරණ තියෙන්නේ පොඩ්ඩක් පාරේ ඉඳන් ඈතට වෙන්න තියෙන ඉඩමක. මේකත් තරමක් විශාලයි. නමුත් තොටලඟ තොරණට සමාන කරන්න අමාරුයි. මොකද මේ විශාලත්වයෙන් ටිකක් අඩුයි. ඉතින් තරමක් විශාල තොරණක් තමයි මගේ මේ පසුපසින් තියෙන දෙමට ගොඩ තොරණ. ඉතින් ඒකත් ලස්සනයි. විල්ලම් බලන්න මම මේ ඕගලන්ට කෙටි විස්තරයක් ගෙනාවේ. මොකද දීර්ඝ විස්තරයක් ගෙනාවේ නැහැ. මොකද වීඩියෝ එකත් ගොඩක් දිග වෙන හින්දා තොරන් ගොඩක් තියෙන හින්දා පෙන්වන්න. ඉතින් මම හිතනවා වීඩියෝ එක බලන ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා. මේ වෙසක් පොයේ දවස්වල මේ වෙසක් පොයේ සමයේ මේ විස්තරය. ඉතින් තොරන් බලන්න ආස ඔයාට කොළඹ වටේ රවුමක් යන ඔයාට පුංචි මාර්ගෝපදේශනයක් තමයි අපි මේ ලබා දෙන්නේ. ඉතින් දැන් මම ඉන්නේ තවත් සුවිශේෂී ස්ථානයක. මේ තමයි බොරැල්ලේ තොරණ. මේකත් විශාල තොරණක්. නමුත් තොටලඟ තොරණ තරම් විශාල නැතුණත් මේක තමයි මට හම්බෙච්ච දැනට දෙවනියට විශාලතම තොරණ. ඉතින් ඒකත් හරිම ලස්සන තොරණක්.
මේක හරියනවා තියන්නේ ළමාරෝහල ගාව රිච්වේ ආරයා ළමාරෝහල ගාව. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති පසුපසින් ඉතාමත් ලස්සන තොරණක් අපි ළඟට පොඩ්ඩක් ගිහලා බලමු. ඉතින් මේ තොරණත් නරඹන්න එන්න කියලා ඕගොල්ලන්ට ආරාධනා කරනවා මේ කොළඹ වටේ ඇවිදගෙන යන සංචාරයේදී. ඉතින් වෙසක් එකට දන්සල් බොහොමයක් තියෙයි. මොකද මම බැනර් ගොඩක් දැක්කා. ඒ හින්දා දන්සලක් කාගෙන දන්සලක් වැඳගෙන මේ තොරන් ටික බලන්න එන්න තමයි තියෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් එහෙනම් අපි ඊළඟ තොරණ ගාවදී නැවතත් හමු වෙමු. ගිහිල්ලා බලලා එන්න මේ තොරණේ සුන්දරත්වය. ඉතින් දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ තවත් සුන්දර තොරණක් ගාවට. අද දවසේ අපේ සංචාරයේදී අපිට හමු වන අවසාන තොරණ. ඉතින් ඔහොම බලන්න මගේ පසුපසින් මේ තියෙන්නේ තලවතුගොඩ තොරණ. ඉතින් අපි අද තොරන් ගොඩක් නැරඹුවා. ඒ වගේම තොරන් ගොඩක් ගැන කතා කරා. මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ තොරන් ගොඩක් දකින්නත් ඇති කියලා. ඉතින් කොළඹ වෙසක් එකට එන ඔයාට පුංචි මාර්ගෝපදේශනයක් තමයි අද අපි ඔයගොල්ලෝ වෙනුවෙන් ගෙනාවේ. ඉතින් මගේ පසුපසින් පේන්නේ ඒ තලවතුගොඩ තොරණ. අපි මීට පෙර බලපු තොරණ තමයි රිච්වේ ආර්යා ළමාරෝහල ගාව තිබිච්ච ඒ කියන්නේ බොරැල්ලේ තොරණ. ඉතින් බොරැල්ලේ තොරණ පහු කරගෙන එනකොට මට තව එක තොරණක් මග ඇරුණා. මොකද මම රාජගිරිය ගුවන් පාලම උඩින් ආපු නිසා. රාජගිරියේ තොරණක් තියෙනවා. හැබැයි තොරණ තරමක් කුඩායි. ඒ තොරණ මට ඔයගොල්ලන්ට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මට ඒක මග ඇරුණා. ඉතින් අද දවසේ අවසාන තොරණ විදිහට ඔයගොල්ලන්ට පෙන්වන්න තියෙන්නේ මට පසුපසින් තියෙන මෙන්න මේ තලවතුගොඩ තොරණ. ඉතින් මේ තොරණත් තරමක් විශාලයි. ඔයගොල්ලන්ට පේනවා ඇති හරියටම බලුවොත් මේ තොරණ ටිකත් එක්ක ඔක්කොමත් එක්ක බැලුවොත් තුන්වෙනි ස්ථානය වගේ තමයි මේ තොරණ. ඉතින් ඒ වගේම ලස්සනයි. ඉතින් ආරාධනා කරනවා මේ තොරණ සියල්ලම නරඹන්න එන්න කියලා. ඉතින් මේ කොළඹ ඕගොල්ලන්ටයි මේ ආරාධනය. ඉතින් මේ තලවතුගොඩ තොරණත් එක්ක අපි දැන් මේ සූදානම් වෙන්නේ ඕගොල්ලෝ මෙච්චර වෙලා බලපු වීඩියෝ එකෙන් සමුගෙන යන්න. ඉතින් ගොඩක් විස්තර කිව්වා. අපි මේ ගමන ආරම්භ කළේ ගොඩගමින් තමා කොළඹ වෙසක් කලාපේ ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ කොළඹට වෙසක් තියෙන්නේ ගොඩගම ඉඳලා තමයි. ඉතින් ගොඩගම තොරණ ඉඳලා අපි තලවතුගොඩ තොරණට ගිහින් කොළඹ වටේ රවුමක් ගිහිල්ලා එනකම්ම අපි ඕගොල්ලන්ට තොරණ ටික පෙන්නුවා. ඉතින් මේ ටික තමයි ඕගොල්ලන්ට බලන්න තියෙන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ මොනවා හරි දන්න දෙයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාට මේ තොරණ මග ඇරුණා කියලා. ඉතින් නිරන්තරයෙන් සංචාරය කරන ට්‍රැවල් යමන් රට වටේ අපි අදත් ඔන්න ඕගොල්ලන්ට පුංචි සංචාරාත්මක වීඩියෝ එකක් ගෙනාවා. අපි මේ සූදානම් වෙන්නේ මේ වීඩියෝ එකෙන් සමුගෙන යන්න. ඉතින් නැවතත් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ දවස්වල පෙන්වන්න ගොඩක් දේවල් තියෙයි. ඉතින් දිගින් දිගටම අපි මේ අපේ නාලිකාව අප්ඩේට් කරනවා. ඒ හින්දා channel එකට එකතු වෙලා ඉන්න. මගේ හැරෙන දේවල් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි. සමහර විට කෙනෙක් ඉන්න පුළුවන් මේ සියල්ලක්ම නරඹන්න යන්න බැරි කෙනෙක්. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක. ඉතින් තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. වීඩියෝ එකට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ජයෙන් ජයම වේවා. පින්බර වෙසක් මාසයක් වේවා.